සියලු දෙනාටම සුබ දවසක් කියලා පිළිගන්න අපේ SL මොනෝ YouTube channel එකෙන් ගෙන තවත්ම අලුත්ම අස්වැසුම වීඩියෝ එකක් එක්ක ඔන්න හැමෝටම සුබ ආරංචියක් අරගෙන ආවිලා තිනවා. ඔන්න ගොඩක් කට්ටිය බලන්න හිටියේ අස්වැසුම මුදල් පළමු අදියරේ දෙවන අදියරේ සියලුම ප්‍රතිලාභීන්ගේ මුදල් බැංකුවට වැටෙන්නේ කවදාද කියලා. දැනනම සිස්ටම් එකකට තියෙනවා. මේ වීඩියෝ එක අවසන් දක්වාන ආරම්භවුවොත් එහෙම කට්ටියට දැනගන්න පුළුවන් බැංකුවට මුදල් වැටෙන්නේ කවදාද. ඒ වගේම මොන මොන කට්ටියටද මේ මුදල් වැටෙන්නේ. ඒ වගේම අස්වැසුම 2026 කැපුණ කට්ටිය කවුද? එතකොට මුදල් වැඩි වෙලාද අඩු වෙලාද ඒවා A to Z ඔක්කොම අද වීඩියෝ එකේදී කතා කරනවා. අස්වැසුම සම්බන්ධ හරිම තොරතුරු දැනගන්න අපේ YouTube channel එක subscribe කරන්න මම දැන් මම කියලා දෙන්න හරියටම subscribe කරන විදිහ ඔය කටියට ලේසියෙන්ම වීඩියෝ එකට පහලින් තියෙන subscribe button එක click කරලා subscribe කරලා අපේ notification bell එකත් all දාගන්න. ඒ වගේම අස්වැසුම සම්බන්ධ අලුත්ම දීවන විස්තර දැනගන්න අනිවාර්යෙන්ම අපේ group වලට join වෙන description එකේ පළවෙනි comment එකේ අපේ groups links ඔය කට්ටියට දාලා තියෙනවා. එහෙනම් අපි වැඩි කතා නැතුව යන් අද වීඩියෝ එකද කතා කරන දේ සම්බන්ධව ඔන්න ගොඩක් කට්ටිය message දාලා මගෙන් අහලා තිබ්බා group වල අහලා තිබ්බා comment වල අහලා තිබ්බා කවදාද අස්වැසුම මුදල් බැංකුවට වැටෙන්නේ කියලා. සමහරක් කට්ටිය වරද්දගෙන තියෙනවා සිස්ටම් එකට යනවාම බැංකුවට මුදල් වැටෙනවා කියලා. ඔන්න මීට දවස් 3කට කලින් අස්වැසුම පළමු අදියරේ දෙවන අදියරේ සියලුම දෙනාගේ මුදල් සිස්ටම් එකට වැටුණා. සිස්ටම් එකට වැටුණා කියන්නේ බැංකුවට මුදල් වැටුන්නේ නැහැ. බැංකුවට මුදල් වැටෙන්නේ නැහැ. සිස්ටම් වල සාමාන්‍යයෙන් සතියක් වගේ ඇතුළත තමයි බැංකුවට මුදල් වැටෙන්නේ. ඔන්න ඔය කට්ටියට අස්වැසුම 2026 ජනවාරි මාසයේ මුදල් හරියටම ජනවාරි 28 වෙනිදා බැංකුවට මුදල් වැටෙනවා. ස්ථීරවම කියන්න පුළුවන් ජනවාරි 28 වෙනිදා මුදල් වැටෙනවා. කවුරුත් දැන් බැංකුවට කෝල් දීලා අහන්න එපා සල්ලි වැටිලාද කියලා ඔය කට්ටියට සල්ලි වැටුණාට පස්සේ ෆෝන් එකේ මැසේජ් එනවනම් ඒකෙන් දැනගන්න පුළුවන්. නැත්තම් අනිවාර්යයෙන්ම 28 වෙනිදා බැංකුවට මුදල් වැටෙනවා. කවුරුත් ගොඩක් කට්ටිය වීඩියෝස් දාලා තියෙනවා සල්ලි වැටුණා අනම්මනම් කියලා බොරු වීඩියෝස් වලට රැවටෙන්න එපා. ඇත්ත දැනගන්න නම් අපේ YouTube channel එක subscribe කරලා දිගටම අපේ වීඩියෝස් බලවුවොත් 100%ක් සත්‍ය කියන්නේ මගේ නාලිකාවෙන් පමණයි අස්වැසුම සම්බන්ධ. ඔන්න 28 වෙනිදා තමයි බැංකුවට මුදල් වැටෙන්නේ. අස්වැසුම 2026 කාගේවත් අස්වැසුම කපලා නැහැ. රුපියල් 5000 හම්බෙන කට්ටිය අස්වැසුම කපන්න තිබ්බා. ඒත් කාගේවත් දැනට අස්වැසුම කපලා නැහැ. හැමෝටම අස්වැසුම ලබා දෙනවා. ඒක නිසා කවුරුත් බය වෙන්න එපා. කාගේවත් අස්වැසුම කපලා නැහැ. 28 වෙනිදා බැංකුවට මුදල් වැටුණ ගාම මම වීඩියෝ එකක් ඔය කට්ටියට අරගෙන එනවා. මුදල් වැටුණා කියලා. එතකොට ඔය කට්ටිය ලේසියෙන්ම බැංකුවට ගිහිලා මුදල් අරගන්න පුළුවන්. ඊට කලින් කවුරුත් යන්න එපා. මොකද රස්තියාදුවක් පමණයි වෙන්නේ. මොකද තාම බැංකුවට මුදල් වැටිලා නැහැ. සිස්ටම් එකට තමයි මුදල් වැටලා තියෙන්නේ. මම ඒ වගේම ඊයේත් වීඩියෝ එකක් අරගෙන ආවා අප්‍රේල් කිසිම බඩු මල්ලක් රජය විසින් නිර්දේශ කළා නැහැ ලබා දෙන්න කියලා. ඒක නිසා බොරු නිවුස් බොරු ව්‍යාජ තොරතුරු වලට රැවටෙන්න එපා. ඒක නිසා තමයි අපි YouTube නාලිකාව subscribe කරලා අස්වැසුම සම්බන්ධව මොකක් හරි දීමනාවක් විස්තරයක් තියෙනවා නම් මම group වල දැනුවත් කරනවා. description එකේ පළවෙනි comment එකේ pin කරලා තියෙන අපේ groups links අනිවාර්යයෙන්ම ඔය කට්ටිය ඒවට join වෙන්න. join වුණොත් එහෙම අස්වැසුම සම්බන්ධ අලුත්ම දීමනා විස්තර ලේසියෙන්ම ඔය කට්ටිය දැනගන්න පුළුවන් අනිත් කට්ටියන්ට කලින්. එහෙනම් මම හිතනවාද කතා කරපු වීඩියෝ එකෙන් ඔය කට්ටියට වැදගත් වෙන්නේ නැති කියලා. මොකද ගොඩක් කට්ටිය message දාලා තිබ්බා බැංකුවට මුදල් වැටෙන්නේ කවදද කියලා. ඔන්න ආපහු මතක් කරනවා ජනවාරි 28 වෙනිදා තමයි බැංකුවට මුදල් වැටෙන්නේ. 2026 කාගේවත් අස්වැසුම කපලා නැහැ. හැමෝටම මුදල් හම්බ වෙනවා. සමහරක් පිරිසගේ රුපියල් 8500 5000 හම්බුන කට්ටියට රුපියල් 2000 2500ක් අනිවාර්යයෙන්ම මුදලුත් වැඩි වෙලා තියෙයි. තොරතුරු යාවත් කාලීනී කිරීමත් එක්ක. ඒක නිසා අපි බලමු බැංකුවට වැටුණ ගාම මම වීඩියෝ එකක් අරගෙන එනවා කට්ටියට. ඒක බලලා ඔය කට්ටියට බැංකුවට ගිහිල්ලා ලේසියෙන්ම මුදල් ලබා ගන්න පුළුවන්. මොකද නැත්තම් රස්තියාදු වෙන්නේ නැතුව කවුරුත් බැංකු ගානේ රස්තියාදු වෙන්න එපා. එහෙනම් මම හිතනවා අද කතා කරව වීඩියෝ එක සම්බන්ධව කට්ටියට A to Z පැහැදිලි වෙන්නේ නැති කියලා මොකක් හරි ගැටලුවක් තිබ්බොත් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරන්න. මොකක් හරි අස්වැසුම සම්බන්ධ දීමනා විස්තර දැනගන්න නම් අපේ group වලට join වෙන්න. එහෙනම් මම හිතනවා සීලම් දේ පැහැදිලි වෙන්නේ නැති කියලා අනිවාර්යයෙන්ම අපේ YouTube channel එක ඉස්සරහට subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. එහෙනම් ඔයාලට සුබ දවසක්. මම SL මනුමා YouTube channel. ජය වේවා.